ආයුබෝවන් විශ්ව සෛර වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම දන්නවා පටන් ගැන්මක් තියෙන ඕනෑම දෙයකට නියත වශයෙන්ම අවසානයකුත් තියෙන බව. අපේ මේ නිල් පැහැති සුන්දර පෘථිවියටත් කවදා හෝ දිනක ඒ අවසානයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒ අවසානය සිද්ධ වෙන්නේ කොහොමද? ගොඩක් අය හිතන්නේ ලෝක විනාශය එක රැයකින් එක මොහොතකින් සිද්ධ වෙන දෙයක් කියලා. නමුත් නවීන විද්‍යාවට අනුව ලෝකයේ අවසානයේ අපි නොහිතන විදිහේ ඊටාම දරුණු සහ අමුතුම ආකාරයේ සිදුවීම් මාලාවක් වෙන්න පුළුවන්. සමහර විට එය ගින්නෙන් අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් වලින්, එහෙම නැත්නම් අපිට හිතා ගන්නවත් බැරි පිටසක් වල බලපෑමක් වෙන්නත් පුළුවන්. අද විශ්ව සෛර තුළින් අපි දීර්ඝව කතා කරන්නේ විද්‍යාඥයින් අනාවැකි පළ කරන පෘථිවිය විනාශ විය හැකි භයානක නමුත් විශ්මිත ක්‍රම 6ක් ගැනයි. වීඩියෝව අවසාන වෙනකම්ම බලන්න. මොකද අන්තිමට අපි කතා කරන කරුණ සමහර විට අපි මේ කතා කරන මොහොතේ වුණත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එක ඉරුණකුසෙක් වීම. ලෝක විනාශය ගැන කතා කරනකොට අංක එකටම එන්නේ මෙතෙක් කල් අපිට ජීවය දුන් අපේ සූර්යාමයි. දැනට වසර බිලියන 4.5ක් වයසදී අපේ සූර්යා තවත් වසර බිලියන 5කින් පමණ එහි ජීවිතයේ අවසාන භාගයට ළඟා වෙනවා. හැබැයි මතක තබා ගන්න පෘථිවියට විනාශ වෙන්න එච්චර කල් යන්නේ නැහැ. නවතම තාරකා විද්‍යා වාර්තා වලින් පෙන්වන්නේ තවත් වසර බිලියනයකින් පමණ සූර්යාගේ දීප්තිය සහ උෂ්ණත්වය 10%කින් ඉහළ යන බවයි. ඔබට හිතේ 10%ක් කියන්නේ පොඩි ගාණක් නේ කියලා. නමුත් ඒ පුංචි වැඩිවීම ඇති පෘථිවියේ සාගර ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප කරලා දාන්න. එවිට පෘථිවියේ ජල චක්‍රය බිඳ වැටෙනවා. හරිතාකාර ආවරණය පාලනය කරගන්න බැරි තරම් ඉහළ යනවා. ප්‍රතිඵලය වෙන්නේ පෘථිවිය හරියටම අද තියෙන සිකුරු ග්‍රහයා වගේ අංශක 400කට වඩා රස්නෙන් පිරුණු ජීවයක් නැති නරකාදියක් බවට පත්වීමයි. ඉන්පසු හයිඩ්‍රජන් ඉන්ධන අවසන් වීමත් එක්ක සූර්යා ක්‍රමයෙන් ප්‍රසාරණය වී රතු යෝධයෙක් බවට පත් වෙනවා. එවිට බුධ සහ සිකුරු ග්‍රහයන් ගිලගෙන පෘථිවිය ආසන්නයටම පැමිණේවි. සමහර විට පෘථිවියත් සූර්යා තුලටම ඇදී ගිහින් දිය වෙලා යන්න පුළුවන්. එදාට මේ සුන්දර නිල් ග්‍රහ ලෝකයේ කිසිම සලකුණක් විශ්වයේ ඉතුරු වන්නේ නැහැ. 2. ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ ගැටුම. ඔබ රෑ අහස දිහා බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් මේ දේ අනිවාර්යයෙන්ම දැනගන්න. අපේ ශීරපතය දෙසට අභ්‍යවකාශය හරහා ඉතා වේගයෙන් එන යෝධයෙක් ඉන්නවා. ඒ තමයි අපේ අසල්වැසියා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය. මේ තප්පරයට කිලෝමීටර් 110ක අතිවිශාල වේගයකින් අපි පැත්තට එමින් පවතිනවා. විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට තවත් වසර බිලියන 4කින් පමණ මේ මන්දාකිණි දෙක එකිනෙක ගැටෙනවා. මේ සිදුවීම විද්‍යාඥයන් හඳුන්වන්නේ මිල්කෝමීඩා කියලයි. මේක හරියට වාහන දෙකක් හැප්පෙනවා වගේ ഘോഷාකාරී පිපිරීමක් නෙවෙයි. මොකද තරු අතර පරතරය ඉතා විශාලයි. නමුත් මෙහි ඇති භයානකකම් වන්නේ ගුරුත්වාකර්ෂණ බලයයි. මේ යෝධ මන්දාකිණි දෙක එකිනෙක පැටලෙන විට ඇතිවන බලය නිසා අපේ පෘථිවිය සහ සූර්යයා තමන්ගේ සුපුරුදු කක්ෂයෙන් ඉවතට විසිවෙන්න පුළුවන්. එක්ක අපිව මන්දාකිණියෙන් එළියටම විසිවේවි. එහෙමත් නැත්නම් අපිව අලුතින් නිර්මාණය වන කළු කුහරයක් වෙත ඇදී ආවි. කොහොම වුණත් එදාට රාත්‍රිය හස අද වගේ තියෙන එකක් නැහැ. ඒ අමුතුම තරු රටා වලින් පිරුණු බියකරු දර්ශනයක් වේවි. 3. ශුද්‍රජීවී ආක්‍රමණය. ලෝකය විනාශ කරන්න අභ්‍යවකාශයෙන් ගල් වැටෙන්නම ඕනේ නැහැ. අපේ ඇසට නොපෙනෙන පුංචි බැක්ටීරියාවකට පුළුවන් මුළු මනුෂ්‍ය වර්ගයාම වලපල්ලට යවන්න. අපි දන්නවා ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමත් එක්ක පසුගිය සියවසේදී අපි ලෙඩ රෝග බොහොමයක් පාලනය කළා. නමුත් දැන් සිද්ධ වෙන්නේ ඊටාම භයානක දෙයක්. බැක්ටීරියා සහ වෛරස් ඉතා වේගෙන් මේ බෙහෙත් වලට හුරු වී සුපර්බග්ස් බවට පත් වෙමින් ඉන්නවා. 2050 වන විට පිළිකා රෝගයට වඩා වැඩි පිරිසක් මේ බෙහෙත් වලට අහන්නේ නැති විෂ බීජ නිසා මිය යන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් රතු එළි දැල්වලා තියෙනවා. ඊටත් වඩා භයානකම දේ තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ද්‍රව ප්‍රදේශවල අයිස් තට්ටු දිය වෙනකොට වසර දහස් ගණනක් අයිස් යට සැඟවී තිබුණු ලෝකයේම අමතක කරපු මාරාන්තික පුරාණ වෛරස නැවත පරිසරයට මුදා හැරීම සිද්ධ වෙනවා. මේ පැරණි වෛරස වලට එරෙහිව සටන් කරන්න අපේ ශරීරයට කිසිම ස්වභාවික ප්‍රතිශක්තියක් නැහැ.
මේ මුළු ලෝකයේම ජනගහනයෙන් භාගයක් පමණ අතුගා දමන්න පුළුවන් මහා වසංගතයක ආරම්භය වෙන්න පුළුවන්. 4. කෘත්‍රිම බුද්ධියේ බලපෑම. අපි හිතන් ඉන්නේ රොබෝවරු සහ AI තාක්ෂණය කියන්නේ අපේ උදව්වට ඉන්න පිරිසක් කියලා. නමුත් ස්ටීවන් හෝකින් සහ ඉලෝන් මස්ක් වැනි විද්වතුන් අනතුරු ඇඟවූයේ AI තාක්ෂණය පාලනයකින් තොරව දියුණුවීම මනුෂ්‍යත්වයේ අවසානය විය හැකි බවයි. හිතන්න යම් දවසක සුපර් ඉන්ටෙලිජන්ස් මට්ටමට ළඟා වුණු AI පද්ධතියක් තමන්ගේම අරමුණු වෙනුවෙන් ක්‍රියා කරන්න පටන් ගත්තොත් අද ලෝකේ න්‍යෂ්ටික අවිපාලනය අන්තර්ජාලය බැංකු පද්ධති සහ විදුලි බල පද්ධති සියල්ල පාලනය කරන්නේ පරිගණක ජාල මගින්. යම් හේකින් AI එකක් තීරණය කළොත් පෘථිවිය ආරක්ෂාවට තියෙන ලොකුම තර්ජනය මිනිසුන් කියලා ඒ මොහොතේම වුන් අපව විනාශ කරන්න තීරණය කරන්න පුළුවන්. මේ භයානකම කොටස තමයි මිනිස් මොලේට වඩා 10 ගුණයක් වේගෙන් හිතන්න පුළුවන් බුද්ධියක් එක්ක සටන් කරලා දිරන්න අපිට කිසිම හැකියාවක් නැතිවීම. ඒ හරියට කුහුඹුවන් පිරිසක් මිනිසුන් එක්ක යුද්ධ කරනවා වගේ වැඩක් වේවි. 5. ග්‍රාහකයක් කඩා වැටීම. ඩයිනෝසරයන්ට වුණු දේ අපිට වෙන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. මීට වසර මිලියන 66කට කලින් මෙක්සිකෝවට කඩා වැටුණු කිලෝමීටර් 10ක් පමණ ග්‍රාහකය නිසා තමයි පෘථිවිය රජ කරපු ඩයිනෝසරයන් වඳ වී ගියේ. NASA ආයතනය නිතරම ආස නිරීක්ෂණය කරන්නේ මේ වගේ අනතුරක් කලින් හඳුනා ගන්නයි. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සමහර ග්‍රාහක හිරුගේ දීප්තිමත් එළිය නිසා අපේ දුරේක්ෂවලට අසු නොවි හදිසියෙම මතුවෙන්න පුළුවන් වීම. ඇපෝෆික්ස් සහ බෙන්නු වැනි ග්‍රාහක දැනටමත් පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බව සොයාගෙන තියෙනවා. යම් හේකින් විශාල ග්‍රාහකයා පොළවේ ගැටුණොත් එමගින් ඇතිවන බලපෑම න්‍යෂ්ටික බෝම්බ දහස් ගණනක් එකවර පිපුරුවා වගේ වෙනවා. නමුත් නියම විනාශය වෙන්නේ ඊට පස්සේ. ගැටුමින් ඇතිවන දූවිලි සහ අලු අලාව මුළු පෘථිවියම වසා ගන්නවා. එවිට හිරු එළිය පොළවට වැටෙන්නේ නැහැ. වසර ගණනාවක් පවතින මේ ඉම්පැක්ට් වින්ටර් එක නිසා ගස්වැල් මැරී යනවා. ආහාර දාම් බිඳ වැටෙනවා. සතුන් මිය යාම වෙනවා. මිනිසාට කන්න කෑමත් බොන්න වතුරත් නැතුව සාගින්නෙන් මිය යන්න සිද්ධ වෙනවා. 6. ගැමා කිරණ පිපුරුමක්. මේක තමයි ලයිස්තුවේ තියෙන භයානකම ඒ වගේම අනපේක්ෂිතම විනාශය. විශ්වයේ මිය යන ඉතා විශාල තරු පුපුරා යද්දි නිකුත් කරන අධිශක්ති කිරණ ධාරාවක් තමයි ගැමා කිරණ කියලා කියන්නේ. මේක හරියට විශ්වය හරහා එන යෝධ ලේසර් තුවක්කු ප්‍රහාරයක් වගේ. මේ ප්‍රහාරයක් එන්නේ ආලෝකයේ වේගයෙන්. ඒ කියන්නේ ඒක එනවා කියලා අපිට කලින් දැනගන්න සූදානම් වෙන්න කිසිම වෙලාවක් ලැබෙන්නේ නැහැ. අපේ ශීරපතේ තියෙන වොල්ෆ්‍රේඩ් 104 වැනි තරුවක් පුපුරා ගිහින් අවාසනාවට වගේ ඒ කිරණ ධාරාව පෘථිවිය දෙසට එල්ල වුණොත් මොකද වෙන්නේ? තප්පර ගණනක් ඇතුළත අපේ පෘථිවියේ ඕසෝන් ස්තරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉන්පසු හිරුවේ අහිතකර පාරජම්බුල කිරණ කිසිම බාධාවක් නැතුව කෙලින්ම පොළවට වැටෙනවා. මුළු ලෝකයේම ජීවීන් විකිරණ වලට හසු වී පිලිස්සී මිය යනවා. මේ ඕනෑම මොහොතක අද රෑ වුණත් සිදුවිය හැකි නිහඬ මරණයක්. 7. සුපිරි ගිනි කන්දක් පිපිරීම. ග්‍රාහකයක් වැඩනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. පෘථිවිය ඇතුළෙන්ම එන මරණීය තර්ජනයක් දැනටමත් අපි යට සැඟවිලා තියෙනවා. ඒ තමයි සුපිරි ගිනි කඳු. සාමාන්‍ය ගිනි කන්දක් වගේ නෙවෙයි. මේවා පුපුරා ගියොත් මුළු මහද්වීපයක්ම අළු වලින් වැහිලා යන්න පුළුවන්. ලෝකේ භයානකම තැන තමයි ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය. මේක ලස්සන තැනක් වුණාට මේක යට තියෙන්නේ නිදාගෙන ඉන්න යෝධ රාක්ෂයෙක්. විද්‍යාඥයන් කියන විදිහට මේ සුපිරි ගිනි කන්ද පුපුරා යන නියමිත කාලය දැන් හරි. යම් හේකින් මේ පුපුරා ගියොත් ඒ නිකුත් වෙන අලු සහ විෂ වායු ස්තරය මුළු පෘථිවිය වටාම පැතිරී යනවා. ඉන්පසු හිරු එළිය පොළවටම වැටීම සම්පූර්ණයෙන් නතර වෙනවා. මේ වොල්කැනික් වින්ටර් තත්ත්වය වසර 10ක් විතර පැවතුනොත් පෘථිවියේ වගාවන් සියල්ල විනාශ වෙලා යනවා. මිනිසුන්ට හුස්ම ගන්න බැරි වෙලා මනුෂ්‍ය වර්ගයා සාගින්නෙන් සහ ශීතලෙන් මිය යන්න පුළුවන්. මේ අතීතයේදීත් සිදුවී තිබෙන දෙයක්. 8. පාවෙන කළු කුහරයක්. අපි හිතන් ඉන්නේ කළු කුහර තියෙන්නේ මන්දාකිණිය මැද විතරයි කියලා. නමුත් NASA විද්‍යාඥයන් මෑතකදී සොයාගෙන තියෙනවා තරුපන්තියෙන් එළියට විසිවුණු විශ්වය පුරා තනිවම සැරිසරන පාවෙන කළු කුහර මිලියන ගණනක් ඇති බව.
මේවායේ භයානකම දේ තමයි මේවා පියවි ඇසට නොපෙනීම. ආලෝකය පවා ගිලගන්නා මේ යෝධයෙක් අපේ සෞරග්‍රහ මණ්ඩලය ළඟට එනකම්ම අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මෙවැනි කළු කුහරයක් පෘථිවිය දෙසට ආවොත් අපිට මොකද වෙන්නේ? අපි ඒ තුලට ඇදලා ගන්න ඕනේ නැහැ. එහි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය කක්ෂය වෙනස් වෙලා අපිව හිරුගෙන් ඈතට විසිවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිව හිරු දෙසට තල්ලු වෙන්න පුළුවන්. ඊටාම ආසන්නයට આવොත් පෘථිවිය ස්පැගටි එකක් වගේ ඇදී ගිහින් කෑලි කෑලි වලට කැඩිලා විනාශ වෙලා යන්න පුළුවන්. මේ විශ්වයේ සැඟවුණු නිහඬ ඝාතකයා ලෙස හඳුන්වනවා. 9. පෘථිවි චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටීම. ඔබ දන්නවද අභ්‍යවකාශයේ තියෙන මාරාන්තික විකිරණ වලින් අපිව බේරාගෙන ඉන්නේ පෘථිවිය වටා තියෙන නොපෙනෙන පලිහක් මගින් බව. ඒ තමයි චුම්බක ක්ෂේත්‍රය. නමුත් භයානක ආරංචිය තමයි මේ පලිහ දිනෙන් දින දුර්වල වෙමින් පවතින බව විද්‍යාඥයින් සොයාගෙන තිබීම. පෘථිවියේ උතුරු සහ දකුණු ද්‍රව කාලෙන් කාලෙට මාරු වෙනවා. මේ මාරුවීම සිදුවන අතරතුර අපේ චුම්බක ආරක්ෂක පලිහ తాවකාලිකව නැති වී යන්න පුළුවන්. එහෙම වුණොත් හිරුගෙන එන දරුණු සූයර් සුළම් කෙලින්ම පොළොවට වැටෙනවා. එවිට මොකද වෙන්නේ? ලෝකේ සියලුම විදුලි පද්ධති, සැටලයිට් තාක්ෂණය සහ අන්තර්ජාලය ක්ෂණිකව විනාශ වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා. ඊටත් වඩා භයානකයි මේ විකිරණ නිසා ලෝකයේ පිළිකා රෝගීන් ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් ජීවීන්ට පොළොව මත පිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. අඟහරු ග්‍රහයාට උනේත් මේ දෙමයි කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. 10. පිටසක්වල ආක්‍රමණයක්. අවසාන සහ 10 වන කරුණ හොලිවුඩ් චිත්‍රපටිවල අපි ඕන තරම් දැකලා තියෙන පිටසක්වල ආක්‍රමණ. ඇත්තටම මේවා සිද්ධ වෙන්න බැරිද? ස්ටීවන් හොකින් වරක් කිව්වා පිටසක්වල ජීවීන් අපිට හමුවීම කොලම්බස්ට ඇමරිකාව හමුවීම වගේ කියලා. එහි ප්‍රතිඵලය ස්වදේශිකයන්ට හොඳ වුණේ නැහැ. විශ්වයේ දියුණු ජීවීන් ඕන තරම් ඉන්න පුළුවන්. ඔවුන් අපිට වඩා වසර මිලියන ගණනක් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න පුළුවන්. ඩාර්ක් ෆොරෙස්ට් තියරි එකට අනුව මේ විශ්වය අඳුරු කැලෑවක් වගේ. යම් ශිෂ්ටාචාරයක් Taman ඉන්නවා කියලා සද්ද කළොත් දඩයන්කරුවන් ඇවිත් ඔවුන් විනාශ කරනවා. අපි දැනටමත් රේඩියෝ තරංග හරහා විශ්වයට කෑ ගහලා කියලා ඉවරයි අපි මෙහෙ ඉන්නවා කියලා. යම් දවසක දියුණු පිටසක්වල ජීවීන් පිරිසක් සම්පත් සොයාගෙන පෘථිවියට ආවොත් ඔවුන් අපිව දකින්නේ හරියට කෝමි ගුලක් දිහා බලනවා වගේ වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය පෘථිවියේ ජලය සහ ඛනිජ සම්පත් නම් ඔවුන් එක මොහොතකින් මිනිස් වර්ගය විනාශ කරලා මේ ග්‍රහලෝකය අත්පත් කරගන්න ඉඩ තියෙනවා. ඉතින් අද අපි කතා කළේ පෘථිවියට අත්විය හැකි භයානක නමුත් විද්‍යාත්මක අවසානයන් 10ක් ගැනයි. ගිනිකඳු වෛරස, ග්‍රාහක සහ පිටසක්වල ජීවීන් අතරින් ඔබට වඩාත්ම බය හිතෙන්නේ මොකටද? මම නම් හිතන්නේ වඩාත්ම භයානක දේ තමයි අපි විසින් නිර්මාණය කරගන්නා කෘත්‍රිම බුද්ධිය. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හදන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒ නිසා වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. විශ්වයේ සැඟවුණු රහස් සහ අනාගත ලෝකයේ තොරතුරු දැනගන්න අපේ විශ්ව සයුර channel එක දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔබට සුබ දවසක්.